හරි පළවෙනි ගාන බලන්න බින්න භාග වෙන් කිරීමක් තියෙන්නේ x වර්ග ඍණ 10x ධන 2 බෙදීම x ඍණ 3 වරක් x වර්ග ඍණ 8x ධන 9. බින්න භාගයක් වෙන් කරනකොට පළවෙනිම ස්ටෙප් එක අපි බලනවා දීලා තියෙන විජ්‍ය භාගයේ හරය සම්පූර්ණ සාධක වලට වෙන් වෙලාද කියලා. මේකේ හරය සම්පූර්ණ සාධක වලට වෙන් වෙලා නැහැ. බලන්න මේ වර්ගිත ප්‍රකාශනයේ ඩෙල්ටා. මෙයාගේ ඩෙල්ටා බලන්න. ඩෙල්ටා ධන නම් මේක තවදුරටත් සාධක වලට වෙන් වෙනවා. ඍණ 8 වර්ගය 64යි. ඍණ 4යි AC 4 වරක් 1 වරක් 9 36යි. මේකේ ඩෙල්ටා විශාලයි බිඳුව කියලා එනවා. ඒ කියන්නේ මේක තවදුරටත් සාධක වලට වෙන් වෙනවා. මුලින්ම x වර්ග ඍණ 8x ධන 9 සාධක වලට වෙන් කරගමු. x වර්ග ඍණ 8x ධන 9 x ගන්නවා පල්ලෙහාට 8 දෙකෙන් බෙදුවා පල්ලෙහාට ඒගේ වර්ගය ඍණ දෙවෙනි ඍණ එකනාගේ වර්ගය 16යි ධන 9යි x ඍණ 4 වර්ගය ඍණ 16 9යි ඍණ 16 ධන 9යි x ඍණ 4 වර්ගය ඍණ මූල 7 වර්ගය x ඍණ 4 ධන මූල 7 x ඍණ 4 ඍණ මූල 7 ලස්සන අංක ටිකක් එනවා උත්තරේ ෂෝක් x ඍණ 3 ධන x ඍණ 4 ධන මූල 7 ධන x ඍණ 4 ඍණ මූල 7 මේක පේනවද දැන් හරියද ඇදයිද? තේරෙන්නේ? හරි. ඊළඟ පියවර විදිහට කරන්නේ අපි බලනවා මෙයා ඇතුලේ පුනරාවර්තන වෙන සාධක ඉන්නවද කියලා. පුනරාවර්තන වෙන සාධක කියලා කියන්නේ දැන් මෙහෙම තිබ්බනම් x ඍණ 3 වරක් x ඍණ 2 ඝණය වගේ තිබ්බනම් අපි මෙන්න මෙයාට කියනවා පුනරාවර්තන වෙන සාධකයක් කියලා. දැන් මෙතන පුනරාවර්තන වෙන සාධක නැහැ. ඒක නිසා අපි මෙතෙන්ට ආපු සාධක ටික වෙන වෙනම හරයන් විදිහට ලියාගත්තා. දකුණු අත පැත්තේ. හරි ඊට පස්සේ හරේ ප්‍රකාශනයේ මාත්‍රයට වඩා එකක් අඩු මාත්‍රයේ සාධාරණ ප්‍රකාශනයක් ලවය විදිහට ලියා ගන්න ඕනේ. හරේ ප්‍රකාශනයේ මාත්‍රය 1යි එහෙනම් මාත්‍රයේ බිඳුව වෙච්ච සාධාරණ ප්‍රකාශනයක්. ඒ කියන්නේ නියතයක්. A මෙතනත් මාත්‍රය 1යි B මාත්‍රය 1යි C. හරි මේ දෙන්න මකමු. මෙයා ගන්න පුළුවන් මෙන්න මෙහෙම x වර්ග ඍණ 10x ධන 2 බෙදීම x ඍණ 3 වරක් x ඍණ 4 ධන මූල 7 x ඍණ 4 ඍණ මූල 7 සමානයි a බෙදීම x ඍණ 3 ධන b බෙදීම x ඍණ 4 ධන මූල 7 ධන c බෙදීම x ඍණ 4 ඍණ මූල 7 අපිට පුළුවන් විජ්‍ය භාගයේ හරයේ තියෙන ප්‍රකාශනයෙන් සම්පූර්ණ ප්‍රකාශනය ගුණ කරන්න. එතකොට යනවා x වර්ග ඍණ 10x ධන 2 සමානයි. මේ සම්පූර්ණ ප්‍රකාශනය මෙයාගෙන් වැඩි වෙනවා හරයේ ප්‍රකාශනයෙන්. එතකොට x ඍණ 3ට මෙයාගේ x ඍණ 3 කැපිලා මෙතෙන්ට එනවා a වරක් x ඍණ 4 ධන මූල 7 x ඍණ 4 ඍණ මූල 7 ධන b වරක් එයාගේ x ඍණ 4 ධන මූල 7 කියන එක නා කැපෙනවා. ඒතර ඉතුරු වෙනවා x ඍණ 3 වරක් x ඍණ 4 ඍණ මූල 7 ධන c වරක්. එයාගේ ඍණ කැලයින් වෙනවා x ඍණ 3 වරක් x ඍණ 4 ධන මූල 7. එක ස්ටෙප් එකක් සුළු කරමු. මේකේ x වර්ග පද ටික මම වෙනම ගන්නවා. හිතින් සුළු කරන්න. මෙතනින් එනවා ax වර්ගයක්. එතකොට එනවා a x වර්ග. මෙතනින් එනවා b x වර්ගයක් ධන b. මෙතනින් එනවා c x වර්ගයක් c වරක් x වර්ග. ඊට පස්සේ x පද ටික ධන. මෙතනින් එනවා අතන මේ ඉන්න ප්‍රකාශනයේ මේ මෙයා කියලා කියන්නේ
මේ ඉන්නේ ඇත්තටම මෙයානේ x වර්ග ඍණ 8x ධන 9නේ. ඉතින් මෙතනින් කෙලිම ගන්න පුළුවන් ඍණ 8ax එකක් එනවා. එහෙනම් මෙතෙන් දාලා ඍණ 8a එකක්. ඊට පස්සේ මෙතන x පද ගත්තොත් මෙතනින් එනවා ඍණ 3x ඍණ 3bx. එතන ඍණ 3b එනවා. මෙතන එනවා ඍණ 4bx ඍණ 4b එනවා. ඍණ මූල 7bx ඍණ මූල 7b වරක් x. oh sorry ic එකනොත් එනවා ඍණ 3icx. මෙතනින් එනවා ඍණ 4icx. මෙතනින් එනවා ධන මූල 7යි c වරක් x. හරි. ඊට පස්සේ නියත පද ටික ධන මෙතනින් එනවා 9යි එකක්. මෙතනින් එනවා ඍණ 3 වරක් ඍණ ධන වෙනවා. ඍණ 3 ඍණ 4ෙන් ගුණ වුණාම ධන 12යි. මෙතන ඍණ 3 ඍණ මූල 7ෙන් ධන 3යි මූල 7යි. මෙතන ඍණ 4 ඍණ 3ෙන් ධන 12යි c මූල 7 ඍණ 3ෙන් ඍණ 3යි මූල 7යි c. ඔක සමාන වෙනවා. ඔව් sorry. රෙසි. හරි. ඊළඟ ස්ටෙප් එක අපිට බලුවන් මේක වීජීය සර්ව සාම්‍යයක්. ඒකින්ද අනුරූප පදවල සංගුණක එකිනෙකට සමාන කරන්න පුළුවන්. එතකොට x වර්ගයේ සංගුණකය මෙන්න මෙයා සමාන වෙනවා. එයාගේ සංගුණකය 1යි. ඒකට අපිට ගන්න පුළුවන් a ධන b ධන c සමාන 1යි. මෙයා ගන්නවා පළවෙනි සම්බන්ධ විදිහට. ඊට පස්සේ x ගේ සංගුණකය මෙන්න මෙයා සමාන කරනවා ඍණ 10ට කරනවා ඍණ 8යි a b ගේ පද ගොඩක් තියෙනවානේ. මෙතන එනවා ඍණ 7යි ඍණ 7 ඍණ මූල 7 ඍණ 7 ධන මූල 7යි b. මෙතන එනවා c ගේ පද ආයි ඍණ කියලා ගත්තොත් 7 ඍණ මූල 7යි c සමානයි ඍණ 10යි. ඕක අංක 2. ඊට පස්සේ නියත පදේ ගත්තොත් මේ නියත පදේ 2යි. මේකේ නියත පදේ මේක ඇල්ල 9යි a ධන 12 ධන 3යි මූල 7යි b ධන 12 ඍණ 3යි මූල 7යි c සමාන වෙනවා නියත පදය 2ට. ඔය විදිහට අපිට හම්බ වෙනවා තුන්වෙනි සම්බන්ධතාවය. නොදන්න පද 3යි abc සමීකරණ 3ක් හම්බෙලා තියෙනවා. මේ සමීකරණ 3 සමගාමී සමීකරණ විදිහට විසඳන්න පුළුවන්. විසඳුනට පස්සේ අපිට abc හොයන්න පුළුවන්. මම මේක හොයන්න වෙලාව නාස්ති කරන්නේ නැහැ. හරි. පළවෙනි එකෙන් කැමති කෙනෙක් උක්ත කරන්න අපි a උක්ත කරමු. එතන නම් මෙතනින් 1 ඍණ b ඍණ c කියලා. ඒක ගෙනින්නලා මෙයාටයි ආදේශ කරන්න. එතකොට ඔයගලන්ට හම්බ වෙනවා සමීකරණ දෙකක්. මේකට ආදේශ කරාන් පස්සේ අපිට හම්බ වෙන සමීකරණය 1 ඩෑෂ් කියලා ගන්න පුළුවන්. මේකට ආදේශ කරාට පස්සේ හම්බ වෙන සමීකරණය 2 ඩෑෂ් කියලා ගන්න පුළුවන්. එතකොට 1 ඩෑෂ් ගේ 2 ඩෑෂ් ගේ ගත්තම මෙයාගේ අන්තර්ගත වෙන්නේ BC විතරයි. මේක A උක්ත කරනවා. BC විතරයි. ඊට පස්සේ මේ දෙන්න ආපහු සමගාමී සමීකරණ විදිහට අරගෙන විසඳලා B කවුද C කවුද කියලා හොයාගන්න පුළුවන්. ඒක ගෙනහිල්ලා පළවෙනි සමීකරණය ආදේශ කරාම A කියන එක කවුද කියලා හොයාගන්න පුළුවන්. හරි.